හොඳයි එහෙනම් වැඩි දෙනාගේ ඉල්ලීම් පරිදි අද දවසේ මම යාළුවන්ට කියලා දෙන්න යන්නේ සේනක බටගොඩ මහත්මයාගේ අනන්තර කියන ගීතේ සෝලෝ එක. ඉතින් මම මේ සින්දුවේ ලෙසන් එකක් කරා ඔයාලට මේ කෝඩ්ස් ස්ට්‍රමින් ඒ සම්බන්ධයෙන්. ඒක මෙතන අහලා තිබ්බා මගේ මේ අතේ තියෙන මේ දවස්වල ලෙසන් කරන මේ අලුත් ගිටාර එක මොකක්ද කියලා. ඉතින් මේක තමයි මේ මම ගත්ත අලුත්ම ගිටාර එක PRS Custom 24 Core series එකේ limited edition එකක්. charcoal burst මේ ගිටාර එක ඉතින් මරු ලස්සනට එල්ල කිරි වගේ ප්ලේ වෙනවා ගිටාර එක. ඉතින් මේ ගිටාරෙන් තමයි ඔයාලට අද දවසේ මේ ලෙසන් එක කරන්නේ. channel එකට අලුත් යාළුවෝ එහෙම ඇවිල්ලා ඉන්නවා නම් subscribe කරලා නැත්නම් subscribe button එක ඔබන්න අමතක කරන්න එපා. ඒත් එක්කම bell සලකුණත් ඔබලා තියාගන්න. ලෙසන් එකක් දාපුවම ඔයාලට දැනගන්න ලැබෙනවා. එතකොට අපි එහෙනම් දැන් ලෙසන් එකට යමු. මේ සින්දුව ප්ලේ කරන වලට ටෙක්නික්ස් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සෝලගේ පොඩ්ඩක් දිගට තියෙන නිසා මම පොඩි කොටස කියලා දෙන්නම්. මම මේකට කියන කැමති ලික්ස් කියලා. ලික්ස් කියන්නේ පොඩි ෆ්‍රේසස්. හොඳයි අපි යන ක්ලෝස් අප් එකක් කරන් මේ සෝලෝ එක ඉගෙන ගමු කොහොමද ප්ලේ කරන්නේ කියලා. පළවෙනි ලික් එක මම ප්ලේ කරලා පෙන්නන්නම්. පළවෙනි ලික් එක ප්ලේ වෙන්නේ ඔයාලා ස්ලයිඩ් එකක් ගන්නවා. කොහෙන් ස්ලයිඩ් එක පටන් ගත්තත් කමක් නැහැ. ඔයාලා ස්ලයිඩ් කරන් එන්න ඕනේ 7 වෙනි ෆ්‍රෙට් එකට 4 වෙනි ස්ට්‍රින්ග් එකේ. ඊට පස්සේ ඔයාලා රෝලින් ටෙක්නික් කියන්නේ මේ පළවෙනි ඇඟිල්ල ඔහොමම ෆ්ලැට් කරනවා. අපිට මේක මිනි කැපෝ එකක් කරන්න කියන්න පුළුවන්. එහෙම රෝල් කරලා ඔයාලා ප්ලේ කරනවා 7 වෙනි ෆ්‍රෙට් එකම 2 වෙනි ස්ට්‍රින්ග් එකේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ 9 වෙනි ෆ්‍රෙට් එක 3 වෙනි ස්ට්‍රින්ග් එකේ. ඊට පස්සේ 3 වෙනි ස්ට්‍රින්ග් එකේම 7 වෙනි ෆ්‍රෙට් එක. දෙවනි ස්ට්‍රින්ග් එකේ ප්ලේ කරන මෙන්න මේ ෆ්‍රෙට්ස් 10 8 7 හරිද ආයෙත් බලා ගන්න right ඔක පළවෙනි ලික් එක මේ නෝට් එක ප්ලේ කරලා ඔන්නෝම පල්ලෙහාට ස්ලයිඩ් එකක් දානවා ඔන්න ඔය විදියට ඊට පස්සේ දෙවනි ලික් එක මම ප්ලේ කරලා පෙන්නන්නම් right ඒකත් අරක වගේම තමයි ෆ්‍රෙට්ස් දෙකක් පල්ලෙහාට දාලා ඒ විදිහටම ප්ලේ කරන්න තියෙන්නේ අර වගේම ඔයාලා ස්ලයිඩ් එකක් ගන්න පුළුවන් 4 වෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකට අරක වගේම රෝල් කරා 5 වෙනි ෆ්‍රෙට් එක 2 වෙනි ස්ට්‍රින්ග් එකේ ඊට පස්සේ 3 වෙනි ස්ට්‍රින්ග් එක ප්ලේ කරනවා 7 5 ඊට පස්සේ 2 වෙනි ස්ට්‍රින්ග් එකේ ප්ලේ කරනවා මෙන්න මේ ෆ්‍රෙට්ස් 8 7 5 දැන් ওই විදිහට තමයි ගොඩක් කට්ටිය ප්ලේ කරන්නේ. ඒ වුණාට පොඩ්ඩක් සින්දුවත් හොඳටම ඇහුවෙන් පස්සේ වාට මෙන්න මේ වගේ එකක් ඇහෙනවා ඇති. ඔය ඒතර ඒක ප්ලේ වෙන්නේ මේ 8 වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරා 7 වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරලා හැමර් ඔන් එකක් කරනවා 8ට ඊට පස්සේ ප්ලේ කරනවා 5 වෙනි ෆ්‍රෙට් එක. right ඒක ගොඩක් ඇහෙන්නේ ලාවට වගේ ඇහෙන්නේ. ඔන්න ඔය විදියට. ඒක අමාරු නම් ඔයාලට පළවෙනි ලික් එක වගේම ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ කෑල්ල තුන්වෙනි ලික් එක මම ප්ලේ කරලා පෙන්නන්නම්. මේක ඔයාලා දෙවෙනි ඇඟිල්ලෙන් 4 වෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකට සෙමිටෝන් එකක් වගේ ස්ලයිඩ් එකක් ගන්න. ඊට පස්සේ ප්ලේ කරන්න තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එක. ඊට පස්සේ 4 වෙනි ෆ්‍රෙට් එක ඒ ස්ට්‍රින්ග් එකම ඊට පස්සේ ප්ලේ කරන්න 4 වෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එක ආයෙත් ප්ලේ කරන්න 4 වෙනි ෆ්‍රෙට් එක 3 වෙනි ස්ට්‍රින්ග් එකේ ඊට පස්සේ අන්තිමට ප්ලේ කරන්න 4 වෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එක ආයෙත් බලා ගන්න ඊට පස්සේ පොඩ්ඩක් අමාරු කෑල්ලක් එනවා අමාරු කියන්නේ මේ ඕල්ටර්නේටිව් පිකින් කියලා ඔයාලා අහලා ඇති අන්න ඒ ටෙක්නික් එක ඔයාලට අවශ්‍යයි මෙන්න මේක මුලින්ම මම ප්ලේ කරලා පෙන්නන්නම් ඒකෙදි 4 වෙනි පොසිෂන් එකේම ඉඳලා ඉවරලා ඔයාලා ප්ලේ කරන මෙන්න මේ ෆ්‍රෙට්ස් 4 වෙනි ස්ට්‍රින්ග් එකේ 7 5 4 ඊට පස්සේ අනවා 5 වෙනි ස්ට්‍රින්ග් එකට 7 5 ඊට පස්සේ ලාය තුරනවා ඒ නෝට්ස්ම 7 4වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරලා 5 වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරන 7 වෙනි ස්ට්‍රින්ග් එකේ පස්සේ ඔයාලා ප්ලේ කරන්න 7 වෙනි ෆ්‍රෙට් එක 4 වෙනි ස්ට්‍රින්ග් එකේම
යනවා තුන්වෙනි ස්ට්‍රිං එකේ හතරවෙනි ෆ්‍රෙට් එකට. සින්දුවේ විදියටම ප්ලේ කරන්න ඕන නම් මෙතන යනවා පුල් ඔෆ් එකක්. පුල් ඔෆ් එකක් ගන්නවා ඕපන් ස්ට්‍රිං එක ප්ලේ වෙන්න. ඊට පස්සේ ඔයාලා ප්ලේ කරනවා හත්වෙනි ෆ්‍රෙට් එක හතරවෙනි ස්ට්‍රිං එකේ. හරිද? ආයෙත් බලා ගන්න. අන්න ඕක. ඒක අමාරු නම් ඔයාලා ඔගනොට ඔන්න ඔහම ඒක ඉවර ගන්න පුළුවන් ඒ ලෙක් එක. රයිට්. එතනට මම ප්ලේ කරන් යන්නම් මුලින්ද. එතනට මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ ආයෙත් අර පළවෙනි ලික් එක වගේම තමයි ඊට පස්සේ ලික් එක ඒකමයි. ඊට පස්සේ ඊළඟ ලික් එකත් ඒකමයි. ඊට පස්සේ ලික් එක මම ප්ලේ කරලා පෙන්නන්නම්. මේක ගොඩක් කට්ටිය ප්ලේ කරනවා මෙන්න මේ විදිහට. නෝට්ස් එක නමුත් මේ ඔයාලා සින්දු අහද්දි බලන්න පුළුවන් මේ ස්ලයිඩ්ස් වගේ අපිට එෆෙක්ට් එකක් ෆීල් එකක් ඇහෙනවා. රයිට්. මේ ලික් එක සම්පූර්ණයෙන් ප්ලේ වෙන්නේ තුන්වෙනි ස්ට්‍රිං එකේ. හරිද? ඔයාලා ස්ලයිඩ් එකකින් එනවා 12 වෙනි ෆ්‍රෙට් එකට තුන්වෙනි ස්ට්‍රිං එකේ. ඊට පස්සේ 11 12 ඊට පස්සේ 9 වෙනි ෆ්‍රෙට් එක. ඊට පස්සේ ආයෙත් 11 ආයෙත් අර එෆෙක්ට් එක දාලා යනවා 7 වෙනි ෆ්‍රෙට් එකට. ඊට පස්සේ ආයෙත් 9 වෙනි ෆ්‍රෙට් එක 7 ඊට පස්සෙලා ස්ලයිඩ් එකක් අරන් යන්න 11ට. ඊට පස්සේ 9 ස්ලයිඩ් එතන ඉඳන් ස්ලයිඩ් එකක් යන්න 12ට. ඊට පස්සේ ආයෙත් 9 11න් නතර කරනවා. හරිද? හිමිට ආයෙ බලා ගන්න. ඊට පස්සේ ලික් එක අපි මෙන්න මේ පොසිෂන් එකේ ඉන්නවා 11 වෙනි ෆ්‍රෙට් එකේ තුන්වෙනි ස්ට්‍රිං එක. මේකෙත් ඔල්ටර්නේටිව් පිකින් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේ කරන මෙන්න මේ ෆ්‍රෙට්ස් තුන්වෙනි ස්ට්‍රිං එකේ 11 12 14 ඊට පස්සේ යනවා දෙවෙනි ස්ට්‍රිං එකට ස්ක්වීස් කරලා යනවා 12 ඊට පස්සේ 13 ප්ලේ කරලා ඊට පස්සේ 15 ප්ලේ කරලා ඉවරලා ආයෙත් 13 ප්ලේ කරලා ඉවරලා මේ පාර 15ට යන්න ඔයාලා ස්ලයිඩ් එකකින් ඊට පස්සේ ඒ නෝට් එක ආයෙ ප්ලේ කරලා 13 දෙවෙනි ස්ට්‍රිං එකේ ඊට පස්සේ යන තුන්වෙනි ස්ට්‍රිං එකේ 14 වෙනි ෆ්‍රෙට් එකට ස්ලයිඩ් 13 දෙවෙනි ස්ට්‍රිං එකේ ඊට පස්සේ ලික් එක ඒක ප්ලේ කරන්නේ ඔයාලා 15 වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරනවා තුන්වෙනි ඇඟිල්ල දාගෙන ප්ලේ කරන්න හරි ලේසි විතර 15 වෙනි ෆ්‍රෙට් එක දෙවෙනි ස්ට්‍රිං එකේ ඊට පස්සේ පළවෙනි ස්ට්‍රිං එකේ ප්ලේ කරන 12 14 15 ඊට පස්සේ ඔයාලා බෙන්ඩ් එකක් ගන්න 14 වෙනි ෆ්‍රෙට් එකකින් ඉඳන් ඊට පස්සේ ඒ නෝට් එක බෙන්ඩ් එකේ තියාගෙනම ප්ලේ කරනවා ඊට පස්සේ පල්ලෙහාට ගෙනල්ලා පුල් ඔෆ් එකක් ගන්නවා 12 වෙනි ෆ්‍රෙට් එකට. ඕකට අපිට කියනවා ප්‍රී බෙන්ඩ් කියලා. මොන විදියට. ඊට පස්සේ ලික් එක ඒකේ ප්ලේ වෙන්නේ 12 පළවෙනි ස්ට්‍රිං එකේ 14 15 ආයෙත් 14 15 ඉන්නවා ඊට පස්සේලා 15 14 12 ඊට පස්සේලා ආයෙත් 14 12 ඊට පස්සේලා ආයෙත් එක බෙන්ඩ් එකක් ගන්නවා 14 වෙනි ෆ්‍රෙට් එකේ ඉඳන් මොන විදියට පල්ලෙහාට අරගෙන 12 වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරලා 14 වෙනි ෆ්‍රෙට් එකෙන් ඉවර කරනවා ලික් එක. ආයෙත් බලා ගන්න හිමීට. ඊට පස්සේ යනවා ආපේජෝ කියලා. අහලා ඇති ආපේජෝ එක යනවා D කෝඩ් එක C කෝඩ් එක. හරිද? මෙන්න මේ විදියට. right 14 වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරන පළවෙනි ස්ට්‍රිං එක ඊට පස්සේ 15 දෙවෙනි ස්ට්‍රිං එකේ
ඊට පස්සේ පළවෙනි ඇඟිල්ල ඔහොමම ගේන්න තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 14 ඊට පස්සේ තුන්වෙනි ඇඟිල්ලෙන් යන්න 16 වෙනි ෆ්‍රෙට් එකට හතරවෙනි ස්ට්‍රින්ග් එකේ ඊට පස්සේ යන්න පොඩි ඇඟිල්ලෙන් පස්වෙනි ස්ට්‍රින්ග් එකේ 17 වෙනි ෆ්‍රෙට් එකට ඊට පස්සේ ඒ නෝට්ස් පල්ලෙහාට යන්න ආයේ මේ නෝට් එක දෙවෙනි ස්ට්‍රින්ග් එකේ නෝට් එකට වෙනකම් ආයෙත් බලගන්න right ඔය D ආපේජ් එක ඊට පස්සේ ඒකම කයි දෙකයි සෙමිටෝන් දෙකක් ටෝන් එකක් තර බලාගන්නේ සම්පූර්ණ ඒ කැලල right picking වලදී ගත්තම මෙන්න මේක තමයි ලේසිම මම දකින විදියට down up 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 down 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 හරිද ඊට පස්සේ ඒකම down up 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 down 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 ඊට පස්සේ බලන්න ලික් එක මම ප්ලේ කරලා පෙන්නන්න right මේකෙදි අපිට අවශ්‍යයි hammer on pull off ඒ හැමදේම මේකේ timing හරීම වැදගත් මේ hammer on pull off කරන එකේ මේකෙදි 13 වෙනි fret එකෙන් පටන් ගන්නවා දෙවෙනි string එකේ play කරලා hammer on and pull off එකක් ගන්නවා 15 වෙනි fret එකේ ඉඳන් ඊට පස්සෙලා play ගන්න 12 hammer on pull off එකක් ගන්න 13ට play කරලා ඔය විදිහට ඊට පස්සේ ආය යනවා tone එක පල්ලෙහාට 10 වෙනි fret එකේ ඉඳන් hammer on එකක් ගන්නවා 12ට ආයෙත් 10ට එනවා pull off එකෙම ඊට දෙවෙනි string එකේ 8 වෙනි fret එකට යන්න ඊට පස්සෙලා hammer on එකක් කරනවා 10 ඊට පස්සේ ආයෙත් pull off එකක් ගන්නවා 8ටම එතනට පොඩ්ඩක් බලා ගන්න ආයෙ right ඊට පස්සේ එක position එක පල්ලෙහාට ගිහලා play ගන්න right ඒක play වෙන්නේ plug කරනවා 7 වෙනි fret එක දෙවෙනි string එකේ hammer on එක 8 වෙනි fret එකට pull off එකක් ඊට පස්සේ play කරන්න 9 වෙනි fret එක තුන්වෙනි string එකේ slide play කරන්න 7 වෙනි fret එක දෙවෙනි string එකේ hammer on 8 වෙනි fret එක 10 වෙනි fret එක hammer on ඊට පස්සේලා plug කරන්න පළවෙනි string එකේ 7 වෙනි fret එක ඊට පස්සේලා 8 වෙනි fret එක plug කරන්න hammer on 10 pull off ආයෙත් 8ට ඊටසලා ආයෙත් pull off කරනවා 7 වෙනි fret එකට ඊට පස්සේලා ඉවර කරනවා දෙවෙනි string එකේ 10 වෙනි fret එකේ ආයෙත් බලා ගන්න right සම්පූර්ණ කැලල එතනට මම හිතනවා පැහැදිලි නැද්ද කියලා ඊට පස්සේ අපිට යනවා double stops පොඩි triads part එකක් මම මේ කැලල play කරලා පෙන්නන්නම් මේක නිකන් double stop කියලා කියනවා අපි fourth interval වලින් ඔයාලා play කරන්න හතරවෙනි string එකයි තුන්වෙනි string එකයි ඔයාලගේ පළවෙනි ඇඟිල්ල පොඩ්ඩක් mini කැපයක් කරලා ඔය විදියට slide එකක් ගන්න 7 වෙනි fret එකට ඊට පස්සේලා ආයෙත් ඩබල් ස්ටොප් එකක් තියෙනවා මේ ඔයාලගේ පොඩි ඇඟිල්ලෙන් 10 වෙනි ෆ්‍රෙට් එක පළවෙනි ස්ට්‍රින්ග් එකයි දෙවෙනි ස්ට්‍රින්ග් එකයි ඊට පස්සේලා ඔයාලා ප්ලේ කරනවා 8 වෙනි ෆ්‍රෙට් එක පළවෙනි ස්ට්‍රින්ග් එකේ මේකට අපිට ඕන නම් දෙවෙනි ස්ට්‍රින්ග් එකත් යොදා ගන්න පුළුවන් කැපෝ කරලා පළවෙනි ඇඟිල්ල ස්ට්‍රින්ග්ස් දෙකම ප්ලේ කරන්න පුළුවන් හරිද ඊට පස්සේ 10 වෙනි ෆ්‍රෙට් එක ආයෙත් ප්ලේ කරා පළවෙනි ස්ට්‍රින්ග් එකේ ආය 8 පළවෙනි string එකේ ඊටසලා pull off එකක් ගන්න 7 වෙනි fret එකට ඒ විදිහ වල පළවෙනි ඇඟිල්ල කැපෝ කරන් ඉන්න ඕන විදිහට ඊට පස්සේ අන්තිමට 10 වෙනි fret එක play කරන්න දෙවෙනි string එකේ ආයි බලා ගන්න ඊට පස්සේ frets දෙක පල්ලෙහාට ගිහිල්ලා මේකෙදි double stop එක ගන්න ඔයාලා මේ පස්වෙනි fret එකේ හතරවෙනි සහ තුන්වෙනි string එකේ ඊටස්ලා අර වගේම පොඩි ඇඟිල්ලෙන් 8 වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරන්න පළවෙනි ස්ට්‍රින්ග් එක දෙවෙනි ස්ට්‍රින්ග් එක අර විදියට. ඊට පස්සේ මේ පාර 7 වෙනි ෆ්‍රෙට් එක ඊට පස්සේ ආයෙත් 8 වෙනි ෆ්‍රෙට් එක පළවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ස්ට්‍රින්ග් එකත් යොදා ගන්න පුළුවන්. මෙන්න මේක ඩබල් ස්ටොප්ස් මේ ප්ලේ කරන්න පුළුවන් ආවට කැමති නම් පොඩි ඒ ඉෆෙක්ට් එකක් එනවා ඒතර අර සින්දුව වගේ. ඊට පස්සේලා 7 වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරලා පළවෙනි ස්ට්‍රින්ග් එක
pull off එකක් ගන්නවා පස්වෙනි fret එකට පළවෙනි string එකේ සාන්තිට play කරනවා අටවෙනි fret එක දෙවෙනි string එකේ. ඒතර ඒ සම්පූර්ණ කෑල්ල බලා ගන්න. ඊට පස්සේ කෑල්ල මම play කරලා පෙන්නන්නම්. එතකොට මේක ස්ලයිඩ් එකක් ගන්න ඒ කියන්නේ ඒක තනක් හරියටම නෑ. ඔහොම තමයි එන්න ඕනේ. ඔයාලා දැනට ගන්න වෙන මෙතන ඉඳන් ගන්නකො. ඔයාලා පළවෙනි ඇඟිල්ල තියන්න තුන්වෙනි string එකේ හතරවෙනි fret එකේ තුන්වෙනි ඇඟිල්ල තියන්න දෙවෙනි string එකේ පස්වෙනි fret එකේ ඊට පස්සේ ඔතන ඉඳන් ස්ලයිඩ් එකක් ගන්න පළවෙනි ඇඟිල්ල හත්වෙනි fret එකයි එතකොට තුන්වෙනි ඇඟිල්ල අටවෙනි fret එකටයි එනකම්. මෙන්න මේ විදිහට. rhythm එක මත තියන්න ටා ට right ඔතන නම් ඔය strings දෙක play කරලා ඔයාලා දෙවෙනි ඇඟිල්ල ඇඩ් කරන්න හත්වෙනි fret එකේ පළවෙනි string එකට ඊට පස්සේ මේ strings තුනම play කරන්න ඉතුරු ටිකට ටා 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 right ආයෙත් බලා ගන්න ටා ට ඊට add කරා ටා 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 මේක ඇත්තටම ගත්තොත් එimhe G major chord එක triad එකක් විදියට මේ පේනවනේ එතකොට double stops වලින් ඇවිල්ලා ඔතනට නගා ඊට පස්සෙලා triad එක කරනවා ඊට පස්සෙලා තව එකපාරක් play කරලා ඊට පස්සෙලා පළවෙනි ඇඟිල්ල හොම්ම තියලා දෙවෙනි ඇඟිල්ල ගේන්න හත්වෙනි fret එකට දෙවෙනි string එකේ ඒතකොට play කරන්න තුන්වෙනි string එකයි දෙවෙනි string එකයි මේ විදියට right rhythm එක පොඩ්ඩක් මතක තියාගන්න right ඊට පස්සේ වල්ලා අර සෝල් එක පටන් ගත්තා වගේම ප්ලේ කරන් යන්න තියෙන්නේ මෙතනට මම ප්ලේ කරලා පෙන්නන්න. ඔක ප්ලේ කරා ආයෙත්. ඔතන නම් ආවා. ඊට පස්සේ ලික් එක මම ප්ලේ කරලා පෙන්නන්න. ඒකේ පොඩි අර මේ ස්ලයිඩ් වෙන වගේ එෆෙක්ට් එකක් තියෙනවා සින්දුවේ මට ඇහෙනවා. හරිද? ඒකේදී ඔයාලා තුන්වෙනි ඒ කියන්නේ එකම ස්ට්‍රින්ග් එක ප්ලේ වෙන්නේ ඒ අන්තිම ලික් එක. තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 12ට වඩා ස්ලයිඩ් කරන් යනවා. 12 වෙනි ෆ්‍රෙට් එකට කොහේ හරි ඉඳන්. ඊට පස්සෙලා 11 ආයෙත් 12 9 වෙනි ෆ්‍රෙට් එකට එන්න ඕනේ පොඩ්ඩක් ස්ලයිඩ් එෆෙක්ට් එකක් අරගෙන. ඔය විදිහට. පොඩි නම් ප්‍රී ස්ලයිඩ් එකක් වගේ ඔයාලා ප්ලග් කරන්න. හරිද? ප්ලග් කරා ආයෙත් ප්ලග් කරා ඊට පස්සේ ප්ලග් කරන්න නැතුව ඔතනට ගියා ඊට පස්සේ ප්ලග් කරන 11 ඊට පස්සේ ප්ලග් කරන්න නැතුව ඔයාලා යන්න ඕනේ 7 වෙනි ෆ්‍රෙට් එකට ඊට පස්සේ 9 වෙනි ෆ්‍රෙට් එක ප්ලග් කරා ඊට පස්සේ 5 වෙනි ෆ්‍රෙට් එකට යනවා ස්ලයිඩ් කරලා ඊට පස්සේ අන්තිමට 7 වෙනි ෆ්‍රෙට් එකෙන් ඉවර වෙන්නේ ඒක ඇලයි බලා ගන්න හොඳයි මම හිතනවා තේරෙන්නේ නැති කියලා මම සම්පූර්ණ සෝලෝ එක හිමීට ප්ලේ කරගන්නම් ඔයාලා බලා ගන්න. ඉතින් මං හිතනවා මේ සෝලෝ එක පැහැදිලි නැති කියලා. ඔයාලා ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕන පාර්ට් එකක් තමයි මෙන්න මේක.
ඔන්න ඕක රයිට් ඒ කෑල්ල ඔයාලා වෙනම අරගෙන ඉවරලා මෙන්න මේක ප්ලේ කරන්න ඔයාලගේ ඔල්ටර්නේටිව් පිකින් යොදාගෙන ඩවුන් ස්ට්‍රෝක් එකෙන් පටන් ගෙන ඩවුන් අප් එකේ යන්න ඔන්න ඕක නෝ කෑල්ල වෙනම අයිසොලේට් කරලා ඔයාලා ප්‍රැක්ටිස් කරන්න පොඩ්ඩක් ඒ මේ සින්ක්‍රොනයිසේෂන් ඒ කියන්නේ මේ වම් අත දුවන්න බෑ දකුණු අතට වැඩිය වේගෙන්. හරිද? සින්ක්‍රොනයිසේෂන් කියන්නේ මේක සින්ක් වෙනකන් ඒ අත් දෙක හොඳට ඔන්න ඕක ප්‍රැක්ටිස් කරන්න හොඳට. ඊට පස්සෙලා මෙන්න මේ ආපේජ් එක ඉතා වැදගත් ඒ ඔයාලට. ඒක ප්‍රැක්ටිස් කරන්න ගොඩක් මෙන්න මේ. එකම කෝඩ් එක ප්‍රැක්ටිස් කරන්න. එතකොට දැන් මේක D. හරිද? එතකොට මේක C. එතකොට ඒක ඉගෙන ගන්නත් පස්සේ ඕනෑම කෝඩ් එකක්. දැන් මෙතන මේ තියෙනවා A කෝඩ් එක. එතකොට ඒක ඒ ආපේජ් පැටර්න් එක ඔයාලා ඉගෙන ගත්තන් පස්සේ ඕනම කෝඩ් එකක් ඒ ආපේජ් එකට ප්ලේ කරන්න පුළුවන්. රයිට්? ඒක එකම එක කෝඩ් එකක් කරන් මේ D කෝඩ් එකේ ආපේජ් එක කරන් ප්‍රැක්ටිස් කරන්න. ඒකම තමයි ඊට පස්සේ මෙතන ප්ලේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ නම් මේ කෑල්ල ඔයාලා ගොඩක් ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා මතක තියාගන්න මර ඩිස්ටන්ස් එක. ටෝන් එකක්, සෙමි ටෝන් එකක්, ටෝන් එකක්, ටෝන් එකක්. ටෝන් එකක්, සෙමි ටෝන් එකක්, ටෝන් එකක්, ටෝන් එකක්. රයිට්? ඒක ඔයාලා මෙන්න මේ විදිහට ප්ලේ කරන්න බෑ. ඔන්න ඔය විදිහට නේ. ටයිම් ගන්න. ටාරීර 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 ටයිම් එක යන්න ඕනේ. ඊට පස්සෙලා ආයෙ ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් මේකට අපි කියන ලෙගාටෝ කියලා. ගොඩක්ම මේ හැමරොම් පුල් ඔෆ් වලින් තමයි යන්නේ. ඒකට අපි ලෙගාටෝ ප්ලේයින් කියන්න පුළුවන්. සින්ක්‍රොනයිස් වෙනකන් ලස්සනට ප්‍රැක්ටිස් කරන්න හිමීට. මම මේ පොඩි අයිඩියාවක් දුන්නේ ඔයාලා ප්‍රැක්ටිස් කරද්දී මෙන්න මේවා විශේෂයෙන් ප්‍රධාන කරගෙන ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ටෙක්නික්ස්. මම හිතනවා මේ සෝලෝ එක ඉගෙන ගන්නතර වැඩි යමක් ඔයාලා ඉගෙන ගන්න නැති කියලා. ඉතින් වෙනද වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, නිතරම බලන්න. මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි එහෙනම් මේ වගේ තව ලෙසන් එකකින් හම්බෙමු. එතකන් හැමෝටම ජයෙන් ජය වේවා.